සසර වාසන තුරු මෙත් සිත් පෑදු බුදු හිමි දෙසු මානව සෙත් සෑදු පවසමි කඨිනේ අනුසස් සාදු සසුනේ මිදු සමිදුගෙන් විහිදුණු සසුනේ මහා සංඝරුවනින් සුරැකෙන සසුනේ සාදු සාදු අපි කාරුණික පින්වත්නි තවත් විනාඩි කිහිපයකින් අපි සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාත්මක පින්කමේ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ආතුව අපේ විහාරස්ථානයේට ගමේ දායක පින්වතුන් වගේම අවට ගම්වාසී විශාල දායක පිරිසක් උදව් කරනවා. ඒ අතර විදේශයේ ඉන්න දායකයෝ විශාල ප්‍රමාණයක් විවිධ අවස්ථාවන් වල පිරිවෙනේ කටයුතු වලට උදව් කරනවා. ඒ අනුව මේ අවුරුද්දේ කඨින ජීවල පුණ්‍ය මහෝත්සවයේ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි දායක පවුල් 50ක පින්වතුන් මේ පින්කම් වෙනුවෙන් විශේෂ පරිත්‍යාගයන් සිදු කරලා තියෙනවා. ඊයන්ට අපි මේ පිරිදේශනාව පටන් ගන්න කලින් කොහොම ඉක්මනට යටන්ගේ නම් ටික සිහිපත් කරලා ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපේ පිරිවෙනට උදව් කරන වාර්ෂිකව දානීය පූජාවන් සිදු කරන අපි යමක් මතක් කළාම විහාරස්ථානයේ කටයුතු වලට උදව් කරන දායක පවුල් 50ක පිරිසක් අද මේ වර්ෂයේ කඨින පින්කම් වෙනුවෙන් විශේෂ පරිත්‍යාගයන් සිදු කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි දායකයන්ට පහුගිය කාලේ අර යාපද ඉඩම ලබා ගන්න වෙලාවේ විශාල සහයෝගයක් දායකත්වයක් අනුග්‍රහයක් ලබා දීලා කටයුතු කළා. අද 2025 අවුරුද්දේ කඨින පින්කම් වෙලාවේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කරන්න පෙර ඕස්ට්‍රේලියාවේ පදිංචි අපේ පිරිවෙන් විහාරස්ථානයේ උදව් කරන පහත නම් සඳහන් දායක පින්වතුන් හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ වීඩියෝ එක යටට අපි යවනවා බලන්න. ඊට පස්සේ ඒතෝය දැකලා සතුටු වෙලා අනුමෝදන් වෙනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි 2025 වර්ෂයේ කඨින පින්කම සඳහා දායකත්වයේ ලබා දුන් පින්වතුන් සමන්ගේ චන්දසේකර මහත්මිය ඇතුළු පවුලේ පිරිස, විරාජී ජයවීර මහත්මිය, කුමුදුනී ලඩ්ඩුව හෙට්ටි මහත්මිය, භාග්‍යා වර්ණකුල සූරිය මහත්මිය, නෙළුම් අමුණුගම මහත්මයා, කාංචනා ගුණවර්ධන මහත්මිය, දැහැමි ඒකනායක මහත්මිය, නිදුකි ඒකනායක, වින්ද්‍යා නැදගම මහත්මිය, රුවිනී වීරසිංහ මහත්මිය, කාරුක මහත්මයා සහ ඉෂාරා මහත්මිය, නදීරා රාජපක්ෂ මහත්මිය, රණුග කපුකොටුව, ෂයාරා කපුකොටුව, ඩියෝන් කපුකොටුව, මනෝජ් උඩවත්ත මහත්මයා, නිරෝෂා උඩවත්ත මහත්මිය, අනුකි උඩවත්ත, එසද උඩවත්ත, කෙනුලි පාලියනගේ, විනුක් පාලියනගේ, සංජීවනී රත්නපාල මහත්මිය, සුබෝදා පීරිස් මහත්මිය, යමුනා කංකානන්ගේ මහත්මිය, ආචි ජයවර්ධන, ඇෂ් ජයවර්ධන, යසිත් කළුතන්ත්‍රිගේ, නිශාන්ත පෙරේරා මහත්මයා, හිමාෂා කළුතන්ත්‍රිගේ, සිතිලා වික්‍රමසිංහ මහත්මිය, අනුෂා ධර්මවංශ මහත්මිය, වසන්ති මధుරප්පෙරුම මහත්මිය, මංගලා නාමින්න මහත්මිය, පත්මරාණී මුදියන්සේලාගේ මහත්මිය, දීපිකා ජයවර්ධනගේ මහත්මිය, තුෂාරා මුදුන්කොටුවගේ මහත්මිය, සෙත් බණ්ඩාර පුතණුවන්, නෙත් බණ්ඩාර පුතණුවන්, තියෝ සන්දනායක, තියා සන්දනායක, දිලිනී වේගිලිය මහත්මිය,
තිලින සඳනායක අසංගී මදුශානිකා මහත්මිය ඇතුළු පවුලේ පිරිස ක්‍රිෂේන් ප්‍රනාන්දු මහත්මයා ෂෙනාල් ප්‍රනාන්දු ගනුලී විජේසිංහ මෙතුල විජේසිංහ අකේන් මින්තක පුතණුවන් නිලන්ති විතානගේ මහත්මිය කියන මේ පින්වතුන් පින්වතියන් මහත්මීන් ආදරණීය දූ දරුවන් ඒ පවුල් වල හැමදෙනාම ලංකාවේද ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා එහෙ පදිංචිය ලබලා දුර ඈත රටක රැකී ආරක්ෂාවල යෙදෙන ගමන් අපේ පිරිවෙන් විහාරස්ථානය හා බැඳිලා සියක් නමකට ආසන්න බුදු පුතුන් ගොඩනගන මේ පුණ්‍ය භූමියේ ගොඩනැගීම පිණිස අනේක විද දායකත්වයන් ලබා දෙන ඉහත නම් සිහිපත් කළ ඕස්ට්‍රේලියාවේ පදිංචි දායක පින්වත් හැමදෙනාටම මේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාත්මක මහ පින්කමේ ආශිර්වාදය තුලින් නිදුක් බව නිරෝගී බව චිරජීවනය දිගාසිරි සම්පත් ලැබේවා කියලා සාදු කියලා ආශිර්වාද සිද්ධ කරමු. කාටත් තෙරුවන් සරණයි. Video boleh mau. Foto naten.
මට දින කාලය දැක්වේ වෙහෙර බිමේදී නව වෙනසක් වේ සුදු පිරියම් කෙරුමට හැම රොක් වේ කටිනයේ පූජා පල කරවයි අනුසස්වල තේජා උතුරයි බුද්ධා ලම්බන ඕජා පදහල නියමය වී බුදු රාජා කඨින චීවරේ වස් විසු සංගුණට පූජා කරමින් ලද ආට කුසලට මහත් බාලති අනුසස් ඇත සදහට මාවත පහදා දෙයි අම නිවනට සෙලවෙන්නේ නැති තද බව පළවේ කටිනය යන නිසි අරුතින් සැලවේ පළබාර මල් බාර ගහ කොළ නැලවේ වස්සානය ඒ හැමතෙම මුලවේ අතුරන කඨිනයේ අයිතිය හිමි වෙන භික්ෂුවටද ඇත කුසලද අපාමන කඨින නාමයෙන් නීතිය හඳුනන කුලෙලයි හෙළ බුදු පිළිවෙත සුරාකින මහණෙනි මම වස්තුම් මාස අනුදැන සිකපාදයක් පානවමි විනයදගෙන බුදු නියමය එලෙසය සිත් පහදන කියමි මෙතැන් සිට කඨිනයේ ඇති ගුණ දෙව්රම් වෙහෙරෙහි හිමි වැඩ වෙසෙනවා හිමිවරු තිස් නාමකුත් එහි වඩිනවා පාවානුවරින් පෙර මග බලනවා අතර මගදී මහා වරුසා වහිනවා සාකේත නුවර දිවැසි වසිනවා වැසි නැවතුණු පසු සැවතට වඩිනවා නැවතුණු වැසි යලි ඇද හැලෙනවා යන මග ගම් හෝ උතුරා ගලනවා සිවුරම දැන් තෙත බාර වූ තැන් තැන්
සමිදෝ අනුකම්පා සිත පෑවෝ මාහින්දා මගේ ශ්‍රාවක පිරිස අපමණ හිරිහැර විඳගත්තේ මෙලෙස අමතර සිවුරක් තිබුණොත් නොලස මේ දුක් වළඳන්නේ නැත එලෙස වසංසානය නිම කළ බුදු පුතුනට අමතර සිවුරක අයිතිය පළකොට සිකපද අනුදැන පවරමි මතුවට ඒ බුදු නීතිය එක් වෙයි විනයට පෙරවාස පසුවාස තුන් මාස ගෙවුණා වප්පුර පෝයට අසිරිය මැවුණා දන් පින් කුසලට හැම සිත් නැවුණා රාග මෝහ තණ්හාවද දෙවුණා විසු භික්ෂුව විනයට අනුගත රැකගත යුතුමය බුදුබණ පිළිවෙත නායක හිමිවරු දැනුමෙන් පරිණත ඇවැත් දෙසති පන්සල්වල දස අතර ගමයි පන්සලයි එක ලෙස බැඳුනේ දායකයින් වෙත කටයුතු බෙදුනේ නැත කිසි විටකදී පිළිවෙත් බිඳුනේ ගම පිබිදීමට කටිනේ යෙදුනේ වප්පුර පෝයෙන් චීවර මාසය ඉල්පුර පෝදින දගන්වා ශේෂය තෙමසක් අරමෙහි කළ වැඩ වාසය මහා සංඝනට නැත පිළිවෙත් දෝසය කඨින චීවරේ හිස මත තබලා සේසත් පාවඩ මත වැඩමවලා අලුයම පෙරහැර පන්සල බලලා සාදු ආඩින් එය ගම ඕප කරලා සංඝ සම්මුතියෙන් කඨිනය පවරති විනය කර්ම ආඩු නැතිවම සිදුවේති ගෙන ආපිරිකර සංගුණට පුද දෙති කුසලෙහි අනුසස් එකිනෙක පහදති
කුසල් යටපත් වී විගසම ඵල දෙයි පළමුව කටිනයේ කුසලම පෙන්වා ඇත එය සම්බුදු සදහම කම්පාවක් නැත මෙන් මහා පොළොව කටිනයේ අනුසස් දෙනවා දෙලොව රිදී පව්ව මෙන් ඇත නිසසලව පින්වත කටිනයේ අනුසස් බලව අනවතත්ත විල් තෙරදීනාගීත රහත් පාලය ලැබ දහමින් පෝෂිත රහත් සාමිදු සිරි මුවගින් දේසිත කටිනයේ අනුසස් විය අපරාජිත සීමාවෙදී පිළිගන්නේ සංඝ සම්මුතියෙන් එය සිදුවන්නේ දුර්ලභ පින්කම ලෙස සලකන්නේ කඨිනයේ කුසලය අනුසස් දෙන්නේ ගුරු ගාමෙන් ගෙන එනවා දානය නැත එහි සීමා සමග ප්‍රමාණය කප්රුකටත් පිරිකර ආසමානය එයයි කටින පූජා අභිමානය අලුයම වෙහෙරට එන මල් පෙරහැර පෙන්වයි බුදු හැදියාවක විසිතුර සුදුවත් හැඳි සිසු දැරියෝ මනහාර සංවරයෙන් ඒති බුදු ගුණ සිහි කර වටිනා සංසයේ බණටත් සැරසෙති
सू कठिन ये चीवर खुद दी एक सांग नमकट पेकर गम साहा पंसल एकीने कया कर कुसाला बतवा अति पार मोद දෙල්වෙන වාතනියායට එලිවැට සුවඳ සඳුන් තුම් සුවඳයි වටපිට මල් පූජාගොට ලෝතුරු බුදුගෙට පින් අනුමෝදන් වෙති මේ දවසට සැදැහැවතෙකුගේ තබමින් සිරසේ අරමට ගෙනවිත් නිසි ලෙස සැරසේ මහා සංඝරත්නය වෙත පින් බරසේ උද දෙති මේ සිවුරද මන හරසේ සාදු හඬ එයි නිසි තාලෙට අරමුණු අරගෙන පිළිවෙත් සීලෙට අමුණා බුදු ගුණ සදහම් මාලෙට ගම ගම දොර දොර හැඩමේ කාලෙට කඨිනය අතුරා එක සංග නමකට විනය කර්මයෙන් එය තහවුරු කොට සම්ප්‍රදාය ලෙස පැවතෙන පෙර සිට උත්තම පූජාවකි බුදු දහමට සම්බුදු ගුණ ගීයයි පිහිර මාළුව සිව්වත උතුරායයි සතර පෙරුවම බුදු ගුණයයි දකින දකින සිත් සංසුන් වීයයි දහමක් හෙළි වූ සනසන ලෝසත් විනය රීති මත නැංවූ සේසත් කඨින පෝයදා සංගුණට පැසිත් බැලුවම ගම්මානෙම හරි පෝසත් ගම එක මුතු වෙයි නැහැ කුල ભેද තරහ කොන්තර නැහැ අපවාද කඨිනයේ අනුසස් ගෙන අවබෝධ සතර පෙරුවේ නැහැ පාලි රෝධ සතර දෙසින් රස ආහාර ගෙනවා දානෙට පස්සේ කාට
ගරු සාරු පවදී එල රාට තුල ලෙස අතිගරු සමහරු හැකි ලෙස තොරණද බඳවා කැපකරුවන් දන් වැටටද රඳවා පතාක ධජ පින් බිම තුල සඳවා කඨිනය සරසති පැති සිත යොදවා පන්සලේ හිමියන් නායක සහයෝගෙන් හැම පිරිසගේ දායක පරදින අයුරුත් මහරජ පායක කටිනේ පවත්වයි වප්මාස පෝයක සඳුන් කපුරු චන්දන මුසු වෙනවා පොල් තෙල් අබ තෙල් අරගෙන එනවා ග්‍රහ දෝස් දුරලන කවි කියවෙනවා දෙවියොත් අහසෙන් පවන් සාලනවා හිමිවරු සිව්පසයෙන් යැපෙන්නේ වසංසානයේ එය යසට පෙනෙන්නේ හීලෙට දහවල දාන පුදන්නේ ඒකයි පන්සල ගමද රකින්නේ හඬ මුළු ගම්මානෙට වීදී ගමේ පිරිස ලැබගෙන අවබෝධේ සුදු ඇඳගෙන එති නැත පරමාදේ තරුණ තරුණියන් සංවර වේවි අර මේ කටයුතු ගැන පැහැදී කඨින පෙරහැර මුලටම යාවි ගිනි බෝලද පසුවට කැරකේවි විසි හඬටද කන් පින වෙනවා නැන්ටෝ සිටියානම් සැනසෙනවා බුදුගී හඬ ගුවනින් පැතිරෙනවා කඨිනයේ පෙරහැර ඈතින් එනවා කිසිවිට විසුක දසංසන මල් සමුදායයි බුදු ගුණ වසංසන අතින් නාතට බොදු පොඩි වැල් උසංසන බලන්න පෙරහැර මග එන ලසංසන
වස්සාවාසික චීවර පූජාව සඳහා දායකත්වය ලබා දීලා කටයුතු කරනවා. එනිසා වෙත්තන් වස්සාවාසික චීවර පූජා කරන්න පෙර ඔස්ට්‍රේලියාවේ ඉන්න අපේ දායක පින්වතුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මේ පින්කම සඳහා පුංචි වේලාවකට සම්බන්ධ වෙනවා. එනිසා 2025 වර්ෂයේහි අපේ පිරිවෙන් විහාරස්ථානයේහි කට්න චීවර පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් වස්සාවාසික චීවර පූජාවන් සිදු කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ පදිංචි ඒ සඳහා දායකත්වයේ බාරගෙන කටයුතු කළ දායක පින්වතුන්ගේ නාම ලේඛනය කෙටියෙන් මේ සිහිපත් කරන්නේ සමංගී චන්දසේකර මහත්මිය ඇතුළු පවුලේ පිරිස, විරාජී ජයවීර මහත්මිය, කුමුදුනි ලඩ්ඩුව හෙඩ්වි මහත්මිය, භාග්‍යා වරුණ කුලසූරිය මහත්මිය, නිලුම් අමුණුගම මහත්මයා, කාංචනා ගුණවර්ධන මහත්මිය, දැහැමි ඒකනායක, නිදුකි ඒකනායක, විද්‍යා මැදගම මහත්මිය, රුවිනි වීරසිංහ මහත්මිය, තාරුක මහත්මයා සහ ඉෂාරා මහත්මිය, නදීරා රාජපක්ෂ මහත්මිය, රණුග කපුකොටුව පුතණුවන්, සයාරා කපුකොටුව, ඩියෝන් කපුකොටුව, මනෝජ් උඩවත්ත මහත්මයා, නිරෝෂා උඩවත්ත මහත්මිය, අනුකී උඩවත්ත, එසද උඩවත්ත, කෙනුලි පාලියනගේ, විනුක් පාලියනගේ, සංජීවනී රත්නපාල මහත්මිය, සුබෝදා පීරිස් මහත්මිය, යමුනා කංකානම්ගේ මහත්මිය, ආර්.වී. ජයවර්ධන, ඇෂ් ජයවර්ධන, යසිත් කලුතන්ත්‍රිගේ, නිශාන්ත පෙරේරා මහත්මයා, හිමාශා කලුතන්ත්‍රිගේ, සිතිලා වික්‍රමසිංහ මහත්මිය, අනුෂා ධර්මවංශ මහත්මිය, වසන්ති මధుරප්පෙරුම මහත්මිය, මංගලා නාවින්න මහත්මිය, පත්තරාණී මුදියන්සේලාගේ මහත්මිය, දීපිකා ජයවර්ධනගේ මහත්මිය, තුෂාරා මුදුන්කොටුවගේ මහත්මිය, සෙත් බණ්ඩාර පුතණුවන්, නෙත් බණ්ඩාර පුතණුවන්, පියෝ සන්දනායක, තියා සන්දනායක, දිලිනී වේගිරිය, තිරින සන්දනායක, අසංගී මදුශානිකා ඇතුළු පවුලේ පිරිස, ක්‍රිෂේන් ප්‍රනාන්දු, සෙනාල් ප්‍රනාන්දු, ගනුලි විජේසිංහ, මෙතුල විජේසිංහ, අකේන් මින්තක, නිලන්ති විතානගේ කියන මහත්මීන් ඒ පවුල්වල දරුවන් ඔස්ට්‍රේලියාවේ සිට සෑම වර්ෂයකම කටන පින්කම වෙනුවෙන් වස්සාවාසික චීවර පූජාවන් සිදු කිරීම සඳහා දායකත්වය බාරගෙන කටයුතු කරනවා. ඒ සඳහා මේ වර්ෂයේදී උදව් කර උපකාර කළ ඒ ඉහත නම් සිහිපත් කළ ඔස්ට්‍රේලියාවේ පදිංචි සියලු අපේ දායක පින්වතුන්ට නිරෝගී සම්පන්නිය උදාපත් වේවා කියලා අපි ආශිර්වාද සෙත් ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. දැන් ගං සරණං ගච්ඡාමි තතියං තේ බුද්ධං සරණං ගච්ඡාමි තතියං බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදී